ආයුබෝවන් සියලුම දෙනාට සාදරයෙන් පිළිගන්නවා පැතුම් ඉලෙක්ට්‍රොනික YouTube channel එකට. අද වීඩියෝ එකේ මම ඔයාලට කියලා දෙන්න යන්නේ mobile phone stand එකක් කොහොමද හදාගන්නේ කියලා. වීඩියෝ එකට යන්න කලින් ඔයාලා තාමත් මගේ YouTube channel එක subscribe කරේ නැත්නම් පහතින් රතු පාට බටන් එක click කරලා මගේ YouTube channel එක subscribe කරන්න. අද වීඩියෝ එකට අපිට අවශ්‍ය වෙනවා පරණ ස්පීකර් එකක්, ඒ වගේම අඟල් භාගයේ බට කැබලි කිහිපයක්, අඟල් භාගයේ end cap එකක්, අඟල් භාගයේ socket එකක්, mobile phone holder එකක්, super glue එකක් සහ bolt එන කිහිපයක්. අපි මුලින්ම කරන්නේ ස්පීකර් එක අරගෙන ස්පීකර් එකේ මැදින් අඟල් භාගයේ socket එක තියලා මේ විදිහට super glue දාලා හොඳින් මුලින්ම අලව ගන්න ඕන. ඊට පස්සේ අපි අඟල් භාගයේ end cap එක අරගෙන ඒකේ මැදින් මේ විදිහට සිදුරක් බෙද ගන්න ඕන. ඊට පස්සේ නට් සහ බෝල්ට් එන භාවිතා කරලා මේ විදිහට මොබයිල් ෆෝන් හෝල්ඩර් එක මේ end cap එකට සවි කර ගන්න ඕන. ඉතින් මම මෙතනදී මොබයිල් ෆෝන් ස්ටෑන්ඩ් එකේ ස්පීකර් එක පරණ අයින් කරපු කම්පියුටර් එකේ DVD ROM එකක් උඩට මේ විදිහට හයි කරගෙන තියෙනවා. ඉතින් ඔයාලා ගාව ලොකු ස්පීකර් එකක් තියෙනවා නම් මේ විදිහට වෙනත් ආධාරකයක් හයි කරගන්න ඕනේ නැහැ. ඉතින් මගේ ස්පීකර් එක පොඩි නිසා පොළවේ තිබ්බාම වැටෙන්න බලනවා. ඒ නිසා තමයි මේ විදිහට තවත් ආධාරකයක් සවි කරගත්තේ. ඊට පස්සේ අපිට අවශ්‍ය උසට අඟල් භාගයේ බට කැබැල්ල කපලා මේ විදිහට socket එකට සවි කරගන්න ඕන. ඊට පස්සේ මෙතනදී මම මේක නවන්න පුළුවන් වෙන විදිහට හදාගෙන තියෙනවා. මෙතනදී මම යොදාගෙන තියෙන්නේ අඟල් භාගයේ බටයක් දෙකට මැදින් පළලා ඒක රත් කරලා දිගහැරලා තමයි මේ පතුරු දෙක හදාගෙන තියෙන්නේ. ඊට පස්සේ මම මේ බට දෙකලර සිදුරු විදලා ඒ පතුරු මේ විදිහට බෝල්ට් සහ නට් භාවිතා කරලා සවි කරගෙන තියෙනවා. ඉතින් අවසානයේට මේ බටේ කෙලවරට අපි කලින් හදාගත්ත මොබයිල් ෆෝන් හෝල්ඩර් එක මේ විදිහට සවි කරගන්න ඕනේ. දැන් අපි අපේ මොබයිල් ෆෝන් ස්ටෑන්ඩ් එක හදාගෙන ඉවරයි. ඉතින් මේ විදිහට අපිට පුළුවන් නිවසේදී අයින් කරන උපකරණ භාවිතා කරලා මේ වගේ මොබයිල් ෆෝන් ස්ටෑන්ඩ් එකක් අපිට හදාගන්න. ඉතින් අද වීඩියෝ එක හොඳයි නම් ඔයාලට පුළුවන් වීඩියෝ එකට ලයික් කරන්න. ඒ වගේම මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාලට පුළුවන් පල්ලෙහාන් කමෙන්ට් කරන්න. ඒ වගේම ඔයාලා තාමත් මගේ YouTube channel එක subscribe කරේ නැත්නම් පහත් වෙන රතු පාට බටන් එක ඔබලා මගේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම notification bell icon එක click කරලා තියාගත්තොත් ඔයාලට පුළුවන් මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයා ගාවට notification එක ගෙන්න ගන්න. අපි එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඉතින් ඔබට සුබ දවසක්.